Hello guys, පාගරින් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයගලන්ට ගෙනාවේ මේකේ කොහොමද අපේ මේ boring මේ desktop එක මේව කරගන්න කියලා මේ හොඳට ලස්සනට හදාගන්න කියලා. ඉතින් වැඩි දාගන්න ඕනේ. අපි යමු වීඩියෝ එකට. හරි. අපි මේ වැඩේ බලනකොට මොකෙන්ද පටන් ගන්න. අපි බලනකොට මේ icons ටික remove කරගන්න. ඒක ඔයගොල්ලන්ට පේනවාද මෙතන තියෙන icons විශාල කන්දරාවක් තියෙනවා. හරිද? මේ මුළු කන්දරාව මම දැන් අයින් කරගන්න තමයි හදන්නේ. කොහොමද? මෙන්න මෙහෙම right click කරා view දුන්නා. මෙන්න මෙතනලා යටටම ගිහලා show desktop icon කියන කොට එකට click කරා. ෂලලලා. dark magic. යන්නේ දෙට මම හිත අයින් කරගත්තා. දැන් වලට වෙන ඇති. මේක තියන විදිහ. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ විදිහට මම මේකේ ටාස්ක් බාර් එකකින් ඊට පස්සේ වැඩි පටන් ගන්නවා. ඉතින් පල්ලනට පල්ලනට උගලන් පේනදී මේ ටාස්ක් බාර් එක Windows 10 හරිද මගේ මේක තව ටික දවසකින් Windows 11 වලට අප්ඩේට් කරන්න දෙනවා. මොකද Windows ආයතනයෙන් අපිට කියලා තියෙන Windows 11 වලට අප්ඩේට් කරගන්න කියලා. ඒක නිසා මේක මට දැනට තමයි මේ ඊට පස්සේ මට මේක ඕනේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට තියෙන මේ වගේ Windows 10 ගන්න ඕගොල්ලන්ට ඒක Windows 11 එකේ වගේ task bar එක මැද්දට ගන්න පුළුවන් විදිහක් තමයි මේක. හරි. sorry guys. ඒ විදිහ කරන්නේ කොහොමද? මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් මේ විදිහ කරන ඔයගොල්ලෝ මේක right click කරනවා. මෙන්න මේ task bar. right click කරලා tools bar වලට. ඊට පස්සේ මෙන්න මෙතන links වලට යන්න. ඊට පස්සේ ඔයගොල්ලන් බලන්න පුළුවන් මෙන්න මෙතන ඇවිල්ලා තියෙන links කියලා. දැන් ඔයගොල්ලන්ට මේ වගේ links විතර නම් පෙන්වන්නේ. ඔයගොල්ලෝ ආයෙ මේක right click කරන්න. right click කරලා මෙන්න මෙතන lock the task bar කියන එක අයින් කරගන්න. එතකොට ඔයගොල්ලෝ මෙන්න මේ වගේ පොඩි ඉරි කැල්ලක් වගේකුත් වෙන්නයි. ඉතින් ඔයගොල්ලෝ මෙතන on කරලා තියෙන්න ඕනේ මෙන්න මේ sorry. මෙන්න මේකේ මෙන්න මේ ටික තමයි ඔයගොල්ලන්ට මෙහෙම තමයි තියෙන්න ඕනේ. එහෙම තිබ්බ කියන්නේ හරි. දැන් ඔයගොල්ලෝ මේක මැදට ගන්න කොහොමද? ඒක කරන්නේ මේ වගේ ඔයගොල්ලෝ පේන හැටි වගේ icon එක වෙනස් වෙන එක ඇදලා ගන්න යකා. ඔයගොල්ලෝ left click කරගෙන හරිද? left click කරගෙන පොඩි guys. ඔයගොල්ලෝ මේක left click කරගෙන මේ කියන්නේ දැන් ගියාම. ඔයගොල්ලෝ මෙන්න මේව පොඩි වෙනවා. දැන් මේව මෙහෙම නැති වෙනවා. අලි වෙයි. දැන් මොකද කරන්නේ? දැන් මේක ඔන්න පිටිපස්සටම ගන්න. ඊට මෙන්න මේ පැත්තේ එකපාරට මත වෙනවා. දැන් මේ පැත්තේ උන්ට එකක් තියෙනවා. ඕක ඔන්නෝම කරලා අදිනවා. ඇදලා මම මේක ඔන්නෝම මැද හරියට ගන්නවා. මෙන්න මේ විදිහට. හරි. මට වෙන මේ පයිලට් ඕන නැති නිසා මම ගන්න කරගන්නවා. ඊට පස්සේ උගලන් කියන හැටි මෙතන දැන් මෙන්න මේ විදිහට links කියලා මෙන්න මෙහෙම ඕක තියෙනවා. ඉතින් ඒක ඇතයිනේ. මේක මම මෙතන right click කරලා මෙන්න මෙතන lock the task bar කියන එක ගිහුවාම උගලන් පේනවා ඇති ඒ ඉරි කැල් දෙක නැතුණා. තාම මේක තියෙනවා. ඒක කරන්නේ මෙහෙම දීලා මෙතන sorry guys. ඔයගොල්ලෝ මේක මෙහෙම දීලා මෙතන මේ show මේ text කියලා අන්න එක sorry. title කියන එක අයිය. show title කියන එක තමයි අයින් කරගන්න ඕනේ. එතකොට ඔයගලන්ට links කියන එක නැති වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක right click කරලා lock the task bar දී. එතකොට මේ විදිහට ඒකත් නැති වෙනවා. හරි. ඊට පස්සේ අපි දිනගස් මම මේක මේ පිළිලක් කරගන්න. හරිද? එතන ඉන්න පොත්තක් තියෙනවා විශාල කාදරයක්. Wi-Fi එක මේක ඕනේ. යන්න. යනවා. යන්නේ කමන්නේ. ඉතින් නෑ අපේ නැති මේක මැදට ඇවිල්ලා තමයි තියෙන්නේ. ඉතින් දැන් නිකන් අර Windows 11 එකේ ගතිය තියෙන්නේ. හරි. දැන් අපි බලමු මේකේ දෙවෙනි වැඩේ. ඉතින් ඒකත් ඇවිල්ලා මේ task bar එකට කරන එක. ඉතින් මේක ඔයගොල්ලෝ කැමති නම් කරගන්න. එතකොට මේ task bar එක වෙන විදිහට පේනවා වගේ හදාගන්න. ඒකට ඔයගොල්ලෝ මේ විදිහට Microsoft Store එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට search කරගන්න. search කරාම ඔයගොල්ලෝ මේ වගේ application එකක් බලන්න. දැන් ඔයගොල්ලෝ මේක download කරගන්න. මේ ටිකක් වෙලා යනවා ඉතින් download ටික. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට open කියලා බලන්න පුළුවන්. ඔයගොල්ලෝ මේක උඩ ඉස්සරහට click කරන්න. ඊට පස්සේ මෙන්න load වුණාට පස්සේ මෙතන continue දෙන්න. okay එච්චර. ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා මේ මේක දැන් වෙන විදිහට පේනවා. සුදු පාට පේන්නේ හරිද? මේ වෙන විදිහට පේනවා. විරාණී සරි නේද? මේක පේනවා. ඉතින් ඒක හදන්න බෑ. හරි. දැන් අපි බලමු දෙවෙනි වැඩ. ඉතින් මේ වැඩේ තමයි මේක තව ටික ලස්සන කරලා අපි ගන්න තමයි හදන්නේ.
මේ ඇවිල්ලා rainmeter කියන software එක. ඉතින් මේක ඔයගොල්ලෝ මෙන්න විදිහට rainmeter.net කියලා search කරාම එන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම description එකේ links දාලා තියෙනවා. ඒ වගේ click කරලා එන්නත් පුළුවන්. ඒ ඔයගොල්ලෝ මෙතන download කරනවා. හරිද? මෙතන මෙහෙම තියෙනවා. මෙතන download දෙන්න. download කරන පස්සේ මෙන්න විදිහට download වෙනවා. rainmeter කියන එක. ඒ ඔයගොල්ලෝ මෙතන මෙන්න මේ icon එකදී ඒක උඩ ඉස්සරහ click කරනවා. click කරලා මෙතන okay දෙන්න. ඊට පස්සේ මෙතන next දෙන්න. ඊට මෙතන install දෙන්න. ඊට ඔයගොල්ලෝ මේක පේන එකක් නැහැ. හරිද? මෙතන ඔයගොල්ලෝ කරන් තියෙන්නේ yes කියලා බටන් එකක් තියෙනවා. ඒක උඩ ඉස්සරහ click කරා. හරි. ඊට පස්සේ මෙන්න මෙතන run rainmeter කියන එක ටික් එක මේ මෙන්න මෙහෙට allow කරන්න එපා. ඒක disable කරන්න. මොකද ඒක අපි allow කරලා මේක finish දුන්නොත් එකපාරට ඒ කියන්නේ මේක මම finish දුන්න ගමන්ම මෙතන මේක නිය වෙනවා load වෙනවා app එක open වෙනවා. මට දැන් එහෙම ඕනේ නැති නිසා මම මෙතන finish දෙනවා. ඒක ටික් එක disable කරලා. මෙන්න මෙතන ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මෙන්න මේක තව එකක් තියෙනවා win step කියලා. හරිද? මේකට කියන්නේ අපි next step. හරිද? මේකේ ඔයගොල්ලන්ට මම description එකේ බලලා links දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒක click කරලා මේකට එන්න පුළුවන්. හරි. මේක කොහොමද download කරන්නේ? ඒකට ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එකක් තියෙනවා download කියලා. මේක බලන්නේ බා හරිද? මේක අපිට අවශ්‍ය නැහැ. මෙන්න මේක උඩ ඉස්සරහ click කරන්න. click කරාම ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් තව එකක් මේ විදිහට download වෙනවා. download කරන්න පස්සේ ඔයගොල්ලන් බලන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ icon එකක් තියෙනවා. අන්න ඒක උඩ ඔයගොල්ලෝ ඉස්සරහ click කරන්න. click කරාට පස්සේ මේක download වෙච්ච තැනින් ඔන්නම එයි. ආවට පස්සේ ඔයගොල්ලෝ ඒක double click කරන්න. sorry double click කරන්න නෙවෙයි. sorry double click කරන්න නෙවෙයි right click කරන්න. right click කරලා මෙන්න මෙතන external file කියලා තියෙනවා. අන්න ඒක උඩ ඉස්සරහ click කරන්න. ඊට පස්සේ මෙතන okay දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයගොල්ලෝ බලන්න පුළුවන් nexus කියලා මෙන්න මේ විදිහට අවතෙන් folder එකක්. ඒක උඩ double click කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන nexus setup ex කියලා බලන්න පුළුවන්. මේක උඩ ඔයගොල්ලෝ double click කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ වගේ අපිට නෑ මේක ඔයගොල්ලෝ කියලා ගණන් ගන්න එපා. හරි. මේක මොකක්වත් වෙන්නේ නෑ. මම වගවීමෙන් කියන්නේ. ඊට මෙතන ඔයගොල්ලෝ පේන එක නෑ. මෙතන ඔයගොල්ලෝ තියෙන yes එක. දැන් මෙතන ඔයගොල්ලෝ okay දෙන්න. ඊට මෙතන පල්ලෙහාට scroll කරගෙන ගිහලා ඔයගොල්ලන්ට අවශ්‍ය මේ කියන මම දැන් මේ කියන්නේ. ඊට මෙන්න මෙතන IAJEP agreement කියලා එකක් තියෙනවා. ඒක ටික එක allow කරලා මෙන්න මෙතන next දෙන්න. ඊට මෙතන next දෙන්න. මෙතන next දෙන්න. ඊට මෙතන install දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන launch nexus කියන එක ටික් එක disable කරලා finish දෙන්න. ඉතින් ඒකත් අර වගේ තමයි. අර launch වෙන්නේ නැතිනම් තමයි ඒකත් කරන්නේ. ඊට පස්සේ හරි ඊළඟට අපි කරන්න ඕනේ nexus එකේ වැඩි. හරිද? මම ඔයගලන්ට පෙන්නන්නම්. මෙන්න මෙතන ඔයගලන් බලන්න පුළුවන් nexus කියලා තියෙනවා. අන්න ඔයගොල්ලෝ ඒක උඩ ඉස්සරහ click කරන්න. click කරාම ඔන්න එකක් එනවා. හරිද? ටිකක් කරාම එන්නේ. එතකොට මෙන්න මෙයාගේ උඩින් මෙන්න මෙහෙම එකක් එනවා. ඉතින් ඕගොල්ලන්ට බලන්න පුළුවන් මෙන්න මේ වගේ එකක්. හරිද? දැන් ඕගොල්ලන් කරන් තියෙන්නේ මෙතන මම ඕගොල්ලන්ට description එකේ දාලා තියෙන download කරන්න පුළුවන් link එකක්. හරිද? අන්නේ link එකෙන් ඕගොල්ලෝ මේ ගිහිල්ලා එක දෙයක් තියෙනවා. ඉතින් මේකක් තියෙනවා. ඒක download කරගන්න. හරිද? ඊට පස්සේ ඕගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේක click කරගෙන මෙන්න මේ arrow එක. ඊට පස්සේ ඔය අන්න ready access කියලා අන්න ඒක උඩ ඔයගොල්ලෝ access එක click කරන්න. ओके मैंने इधर डबल क्लिक करना है डबल क्लिक करना है मेनू ये बड़ा सो वो मतलब एडवांस की एडवांस की नहीं किया मतलब वो लेना चाहिए रीस्टोर की लगता है सॉरी रीस्टोर की रहती है अन्य उड़ा ये बोले किसी क्लिक कर मंगर वो लोग क्यों नहीं डाउनलोड कराना तीनों के लेगा अन्य इनको वो बोलो पाथ का नहीं तो सिलेक्ट कर लो मैंने मैं आगे फाइल लगाता है वाला मैंने MB 10 तक फाइल है कि वो बोलो मेरे डबल क्लिक करा मगर मैं आगे बला बोला मैं तो बोला तीनों नेक्सस बैकअप फाइल गिरा और मैं क्लिक करा जैसे मैंने मेरे से कल ओपन दी इसे मैंने मेरे डेटा का बला करना पुलवा अंगी होना वेना देना प्रश्नांतलकं కూడా అర్థమై దీన్ని దీని දැන් මේක හදාගන්න කොහොමද කියලා මම ඔයගලන්ට මෙතන ඇප්ලයි දී ඊට මෙතන ඕකේ දී හරි දැන් හරි ඊට පස්සේ ඔයගලන් කරන් තියෙන්නේ ඔයගලන්ට අවශ්‍ය ඇප්ලිකේෂන් එකක් තියෙන කියලා දන්නවා මට
මම දාගන්නම් Google Chrome. හරිද? කොහෙද? හරි Google Chrome. මම මේකට එක drag and drop කරගෙන ඇවිල්ලා මෙන්න මෙහෙම මේක උඩ අතාරින්න. එතකොට ඔයාලට පේනවා ඇති එතන ටිකක් ආවා. හරිද? දැන් මම මේකට මේක sorry ගිහින් නෙවෙයි. මෙතන මේක මෙන්න මේ remove from dock කියන එක ක්ලික් කරන්න. මේක මම ටික් මෙයා කරනවා. හරි ඊට පස්සේ මම ආයෙත් දාගන්නවා Spotify. හරිද? ඔයාලා මේකට කැමති ඒවා දාගන්න මෙතන. Spotify හරි. ඉතින් මම මෙන්න මේ විදිහට මෙතන පොඩි කස්ටමයිස් එකක් තමයි කරේ. ඉතින් දැන් ඔයාලා මේ පැත්තේ මෙන්න මේක බලන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා මෙන්න මේක ක්ලික් කරපු ගමන් ඔයාලා ඇනිමේෂන් එකක් එක්ක මේ ඇප් එක ඕපන් වෙනවා. ඉතින් ඔන්න ඔක තමයි Nexus එකෙන් වෙන්නේ. හරි. එහෙනම් දැන් අපි බලමු මේ Rainmeter කියන ඇප්ලිකේෂන් එකෙන් Rainmeter කියන ඇප්ලිකේෂන් එකෙන් මොකක්ද වෙන්නේ කියලා. හරි. මම ඔයාලට දාලා ඇති guys ඒ ෆයිල් එක. හරිද? මොන මම ඔයාලට වෙන්නන්න. මෙන්න මේ ෆයිල් එකේම මේ තියෙන Rainmeter skins. මෙන්න මේ Rainmeter skin තියෙනවා. මේ එකක් උඩ ගමන් ඩබල් ක්ලික් කරන්න. හරිද? ඩබල් ක්ලික් කරලා මෙතන ඉන්ස්ටෝල් වෙන්න. ඉන්ස්ටෝල් කරනම ඔයාලා මෙන්න මේ යටින් මෙන්න මේ වගේ බලන්න. මෙතන පෙන්නන්නේ day pass එක. හරිද? ඒ කියන්නේ නිකන් ඔයගොල්ලෝගේ අද දවසෙන් පැය 24 නේ. තව මගේ මේ වෙලාවට අනුව මේ පැය 24 ඉවර වෙන්න අද දවස් ඉවරෙන් තව දැන්ට මම මේ දවස් මේ 79ක් ඉවරයි. 79.16ක් ඔන්න දැන් ඉවරයි. අනේ විතර බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න යට තව එකක් තියෙනවා. මම මේකත් මේ විදිහට ඉන්ස්ටෝල් කරගන්න. ओके දැන් ඔයගොල්ලන්ට ඊට පස්සේ මෙන්න මේ වගේ බලන්න ඕන. එතන ඔයගොල්ලන් CPU එක memory එක GPU එක බලන්න පුළුවන්. මගේ GPU එක මේ සුපර්මෑන් ගේ වගේ වෙනවා. කවන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට දෙවෙනි එක බලන්න පුළුවන්. මම මෙතන ඒකත් ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ මම මේ විදිහට day එක තියෙන එක බලන්න. හරි. ඉතින් ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. අපි දැන් බලමු මේ වගේ මොනවද වෙන්නේ කියලා. හරි. මෙතන ඔයගලන්ට මෙන්න ඉතින් කැලෙන්ඩර් එකක් දාන්න ඕන. මෙතන මාර්ච් කියලා ඔයගලන්ට මෙන්න මේ විදිහට කැලෙන්ඩර් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න මෙතන යට තියෙනවා බලා ගන්න පුළුවන් ඩේ පාස් එක. ඉතින් මේක ඩේ පාස් එක විතර නෙවෙයි මේක තව සින්දුවක වගේ දෙයක් ප්ලේ වෙද්දි වැඩ කරනවා. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් Spotify එකෙන් නම් අපි වැඩ කරයිද දන්නේ. කොහොම හරි මේක ඔයගොල්ලන්ගේ මොකද ඩවුන්ලෝඩ් කරගෙන නම් අනිවාර්යෙන් කොහොමද කරන්නේ Spotify එකෙන් වැඩ කරන්නේ කියලා නම් ගන්න ඇති. නේද? බලන්න මේ විදිහට මම දැන් මේක මගේ ප්ලේලිස්ට් එකට ලියලා මම මේ වොලියුම් එක අඩු කරන්න ඕනේ නැත්නම් මම කොපියට නෑ වොලියුම් එක අඩු කරන්න. මේක වෙනන්නේ නෑ. මම හිතන්නේ චූටිලාව කොපියට ගියේ. චූටිලාව. මේකට එන මේ කියන එක දාන්නම්. ඔයගොල්ලන් පේනද මේ? මම මේකේ බේස් එක වැඩිම තරඟට ගෙනිච්චොත් මේ විදිහට වැඩ කරනවා. ඉතින් ඔයාලන්ට වෙන දේ වැඩ කරනවා. ඊට පස්සේ ඔක ඉවර හිටියොත් නේද විදිහට ලස්සන ඇනිමේෂන් එකයි ඔන්න ඔය විදිහට එක ඉවර වෙනවා. හරි. එහෙනම් අපි මේක ගැන කතා කරා. ඊට පස්සේ මේ හරිද? මේක ගන්න බලගමු CPU. මේ තියෙන CPU එක මගේ 100ක් පාවිච්චි කරනවාද?
ඊට පස්සේ මෙතන මෙමරි එක 171ක් පාවිච්චි වෙනවා. ඊට පස්සේ මෙතන GPU එකේ 172ක් 74ක් විතර පාවිච්චි වෙනවා. 75ක් විතර පාවිච්චි වෙනවා. 79ක් විතර හරි කොහමරි 79ට යන්නේ නැහැ. ඊට පස්සේ මෙතන ඔයාලට බලන්න පුළුවන් වෙලාව. හරිද? වෙලාවයි මෙතන සන්ඩේ මාර්තු කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන නිකන් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලට බලන්න පුළුවන් මේ බාටන්. මෙතන තියෙනවා පවර් බටන්. මේක කෙලින්ම ඔයගොල්ලන් ක්ලික් කළා මෙතන දැන් අපි වෙන්න කරලා ඕම දීලා මේක දීලා මෙන්න මෙතන ෂට් ඩවුන් දෙනවා. මේක දීද්දි එහෙම ඕනේ නැහැ. මේක ක්ලික් කරපුවම ටඩාං ගාලා ෂට් ඩවුන් වෙනවා. ඊට මේක ක්ලික් කරපුවම රීස්ටාර්ට් වෙනවා. මේක Wi-Fi හරිද? and this ඒක නම් එහෙම සිද්ධාක් වෙන්නේ නැහැ. ඒක නිකන් ඔන්න ඔය වගේ රීසයිකල් පින් එක තමයි ඒකේ තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා මෙන්න මේ විදිහට ඩේ එක හරිද? අපිට මේක මෙන්න මේ විදිහට කැමැත්ත තැනකට ගෙනියන්න පුළුවන්. මම ටිකට ගෙනියන්න. හරි. ඒක ගන්නවට හොඳයි නේද? මෙතන තියෙනවා මාර්තු 2 වෙලාව මෙතන තියෙනවා. මෙතන සන්ඩේ කියලා ගහලා තියෙනවා. මෙතන good morning everyone කියලා මෙන්න මෙතන මේ නමක් ගහගෙන. හරිද? අපි දැන් බලමු මේ නම කොහොමද අපි වෙනස් කරගන්නේ කියලා. ඉතින් දැන් මෙතන ඕගලන්ට අවශ්‍ය නමක් දාන්න තියෙන. ඉතින් මේ තියෙන්නේ මම මේක ගත්ත. ඒ කියන්නේ මම මේක ඩවුන්ලෝඩ් කරගත්තනේ කෙලින්ගේ. අන්න ඒ කෙනාගේ නම මෙතන මේ තියෙන්නේ. ඉතින් ඒක කරන්න ඕගොල්ලෝ පලනට කරන්න ඕනේ මේ මෙන්න මෙතන යට. හරිද? මෙන්න මෙතන යට තියෙනවා මෙන්න මේ වගේ ඇරෝ එකයි. කොට දෙකක් ක්ලික් කරලා එතන ඔයගලන්ට රේමීටර් ඇප්ලිකේෂන් එක බලා ගන්න පුළුවන් වෙන ඕනේ. මිදි රේමීටර් එක අන්න ඔකට ඉස්සරහ ක්ලික් කරලා. ක්ලික් කරාම මෙන්න මේ ටික බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන Black Panther කියලා එකක් තියෙන්නේ. ඊට පස්සේ මම මෙන්න මෙතන මේ Black Panther 2 කියන එකට මෙහෙම ක්ලික් කරලා ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන settings කියලා එකක් තියෙනවා. මම අන්න එක දෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන settings NI මොකක්ද එකක් තියෙනවා. I කියලා එකක් හරිද? ඊට පස්සේ මම කරන්නේ ඒකට එක සැරයක් ක්ලික් කරනවා. ඩබල් ක්ලික් කරනවා. ඩබල් ක්ලික් කරාම ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් settings කියලා. මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් enter your name කියලා. මෙන්න මේක මෙතනින් ඔයගොල්ලන්ගේ අවශ්‍ය නම දෙන්න තියෙන්නේ. అవునా ආයි ගන්න. ඕකේ. මේකට ඔන්න කොහොමද දීලා මෙතන දෙනවා P O W E R G R E E N. ඕකේ. මම මේකට නම දීලා ඉවර වෙලා මම මෙතන enter දෙනවා. දුන්නම ඔයගොල්ලන්ට හරි. ඔයගොල්ලෝ දුන්නම ඔයගොල්ලන් බලන්න මෙන්න මෙතන මෙතන power green කියලා නම වෙනස් වෙනවා. හරි. දැන් මම මේක close කරගන්නවා. මෙන්න මේක ඔයගොල්ලන්ට අයින් කරගන්න පුළුවන්. මෙන්න right click කරලා මෙන්න මෙතන unlock screen කියලා තියෙන අන්න උඩ ඉස්සරහ අන්නම click කරාට පස්සේ හරි. දැන් අපේ අවසාන ස්ටෙප් එක. ඒ තමයි මේක live wallpaper එකක් add කරන්නේ. හැබැයි මම හිතන්නේ මම මේක live wallpaper එකක් add කරන එක එච්චර හොඳයි කියලා. බලමු අපි. live wallpaper එකක් ඔයගලන්ට add කරන්න. ඔයගලන්ට බලගන්න පුළුවන් application එකක් තියෙනවා. ඒ තමයි ඒ මොකද දේශස් කරේ. sorry. live wallpaper නෙවෙයි හරිද? පොඩි නෑ. මෙදින් live wallpaper කියලා එකක් අන්න ඒක හරිද? මේක තමයි application එක. ඉතින් මීඩියා ටික හොඳ ඒවා තියෙනවා. අපි ඉතින් ඒවා සල්ලි ගෙවලා මුදල් ගෙවලා තමයි ඕගලන්ට ගන්න වෙන්නේ. ඉතින් මම මේක ඔයගලන්ට චූස් කරනවා මොකද මේක ටිකක් හොඳයි බුත්තු වගේ අපි තාස් බලයි තියෙන. එහෙනම් මේක ටිකක් හොඳයි අනිත් මේක ෆ්‍රී. මේක සමාතේ තියෙනවද මන්ද ෆ්‍රී නැති. හරිද? රේන මතක නැහැ. ඉතින් දැන් ඔයගලන් බලන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරිද? ඉතින් මේ wallpaper එක මම ගත්තේ $3 දීලා. ඉතින් මම මේක මගේ යාළුවෙක් නෙමෙයි මේ sorry කවුද Sunday special gift එකේ winner කෙනෙක්ට දුන්නා. ඉතින් එයාටත් මේ wallpaper එක තියෙන්නේ. Where is my
ඉතින් guys ඔයගොල්ලෝ මේක download කරලා ගන්නට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මෙතන මේ විදිහට මේක open කරගන්නවා. ඉතින් ඔයාලන්ට මෙන්න මේ විදිහට මේක බලා ගන්න පුළුවන්. load it. මෙන්න මේ විදිහට මේක බලා ගන්න පුළුවන්. continue guys. හරි. ඔයාලා මෙන්න මේ විදිහට මේක බලා ගන්න පුළුවන්. මේකේ ගොඩක් wallpapers මේකේ තියෙනවා. මෙන්න මේ විදිහට මේ වගේ ගොඩක් ඒවා බලා ගන්න පුළුවන්. ඉතින් බලමු මම එකක් choose කරන්න. what happening? ඔයගලන්ට පේන ඇති මෙන්න මේ විදිහට ලස්සනට ඇනිමේෂන් wallpaper එක මෙන්න මම මේ mouse එක මේව කරද්දි මේකත් මේ වෙනවා. හැබැයි ඔයාලා මෙතන බැලුවොත් තේරුණා නැති මං කිව්වදේ මොකද කියලා. ඉතින් අන්න ඒක නිසා තමයි මම මේ live wallpaper එකක් දැම්මේ නැත්තේ. ඉතින් ඔයගොල්ලන්ගේ PC එක හොඳ PC එකක් නම් ඔයගලන්ට කිසිම ප්‍රශ්න නැතුව මේකට live wallpaper එකක් දාන්න පුළුවන්. ඉතින් මම බය වෙන කිසිම දෙයක් නැහැ. මොකද ඔයගොල්ලන් PC එක හොඳයි නම් අනිවාර්යෙන් ඔය live wallpaper එක දාගන්න. මොකද ඒක මේකට වැඩිය ගොඩක් වටිනවා. මම මේක මෙතන නයි කරනවා. මෙතන ඔයාලට add wallpaper දීලා මෙතන enter URL කියලා එකක් තියෙනවා. ඒතර ඔයාලන්ට මොකක් හරි වීඩියෝ එකක URL එකක් දීලා ඒකත් මේ wallpaper විදිහට දාගන්න chance එක මේගොල්ලෝ දීලා තියෙනවා. හරි. තපරෙන්න. ඉතින් අතගෙන අපේ වීඩියෝ එක හොඳයි නම් ඔයගොල්ලෝ මේ අපේ මේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ තරම් නෙමෙයි මේ වීඩියෝ එක like කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. එතක හැමෝටම good bye.